ආයිබෝවන් ඕගොල්ලෝ සියලුම දෙනාට. හොඳයි ඉතින් අදත් මම වීඩියෝ එකක් ඕගොල්ලෝ වෙනුවෙන් ගේනවා. ප්ලම්බින් ෆීල්ඩ් එකේ දැනට සේවය කරන සහ ඉස්සරහට රැකියාවලට යන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ වෙනුවෙන් අත්‍යවශ්‍යම මාතෘකාවක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ප්ලම්බර් කෙනෙක් විදියට හෝ වෙන යම් කෙනෙක් ඉලෙක්ට්‍රීසියන් හෝ කවුරු හෝ යම් කෙනෙක් මේ ෆීල්ඩ් එකේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට යනවා නම් සර්විස් පැත්තෙන් ස්පෙෂලි මම කතා කරන්නේ ප්ලම්බින් පැත්ත ප්‍රයොරිටි. ඉතින් ඒකත් එක්ක බලනකොට ප්ලම්බර් කෙනෙක් විදියට යනවා නම් අනිවාර්යයෙන්ම ඩ්‍රෝවින් රීඩ් කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ හින්දා තමයි මගෙන් කීප දෙනෙක් කමෙන්ට් කරලා අහලා තිබුණ ඩ්‍රෝවින් එක රීඩ් කරන්න කියලා දෙන්න කියලා පොඩ්ඩක්. ඉතින් පොඩ්ඩක් නෙමෙයි මම තීරණය කරා මේකේ හිස්ටරි ඉඳලා මොනවද තියෙන ඩ්‍රෝවින් වර්ග ඇයි ඒව අවශ්‍ය කියන දේ සියල්ල ඕගොල්ලන්ට පුළුවන් ඉක්මනින් කෙටි කාලයක් තුල කියා දෙන්න. ඉතින් මගේ වීඩියෝස් වලට කැමති ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. නැත්නම් අපරාධයක් වෙනවා, ලොකු අයිඩියා එකක් ගන්න බෑ. මේ ස්කිප් කරන්න එපා, සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මට views ආවනාව වෙනම දෙයක්. නමුත් වීඩියෝ එක බලන්න ඕගොල්ලන්. නැත්නම් බලන එකේ වැඩක් නැහැ. ඕගොල්ලන්ගේ කාලයක් අපරාධි, මම වැය කරපු කාලයත් අපරාධි. ඒකින්ද වීඩියෝ එක සම්පූර්ණ බලන්න. ඉන්ටරෙස්ටිං කෙනෙක් ඉන්නවා නම්, මේ ෆීල්ඩ් එක යන ආස කෙනෙක් ඉන්නවා නම් බලන්න. ඕගොල්ලන්ට ඩ්‍රෝවින් පිළිබඳව දැනට තිබුණු ඩවුට්, දැනට තිබුණු ප්‍රශ්න සියල්ල හරියයි. අලුත් දෙයක් ඉගෙන ගැනීම තව මොනවාට ගැටලු තියෙනවා නම් මම කියා දෙන එකේ අඩුපාඩු මොනවාට තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම අද මාත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මාව subscribe කරන්න. subscribe කරලා bell icon එකත් ඔබලා තියන්න. එතකොට ඉගෙන ගන්න කැමති මේ වගේ දේවල් ඕගොල්ලන්ට මම අප්ලෝඩ් කරපුවාම notification එකකින් දැනගන්න ලැබෙයි. ඒකින්ද අවශ්‍යයි ඒ දේ කරගන්න. ඉතින් මම වැඩි කතා කරන්න සූදානම් නැහැ. අපි යමු වීඩියෝ එකට. බලන අය සීලම දෙනා සියල්ල වීඩියෝ එක ඉවරනකම්ම අනිවාර්යෙන් බලන්න. එතකොට ලොකු අයිඩියාවක් එයි. මම කලින් කිව්වා වගේම විශේෂයෙන්ම ප්ලම්බර්ස්ලා, සුපර්වයිසර්ස්ලා, ෆෝමන්ස්ලා ඔයාලට ඉතාමත් වැදගත්. එබනම් අපි යමු වීඩියෝ එකට. ඇත්තටම ඩ්‍රෝවින් එකක් කියන්නේ මොකක්ද? ඩ්‍රෝවින් එකක් කියලා කියන්නේ ඇත්තටම මගේ කියවීම අනුව sannivedana මාධ්‍යයක්. ඒ කියන්නේ ඩ්‍රෝවින් එක ඇත්තටම අඳින්නේ සයිට් එකේ වැඩ කරන අය නෙමෙයිනේ. වෙනම ක්‍රූ එකක් තමයි, වෙනම ඩිසයින් ඉන්ජිනියර්, ආකිටෙක්චරල් ඒ කට්ටිය තමයි ඩ්‍රෝවින් පැත්ත කරන්නේ. ඒ කියන්නේ අපි කිව්වොත් හෙඩ් ඔෆිස් එකක තමයි ටික වෙන්නේ. ගොඩක් වෙලාවට සයිට් එකේ වෙන්නේ නැහැ. ඒතකොට එයාගේ අවශ්‍යතාවය ඩිසයින් ඉන්ජිනියර්ට හෝ ආකිටෙක්චරට හෝ ඉන්ටීරියර් ඩිසයින් කරන කෙනාට අවශ්‍ය කරන ඒ චිත්‍රය අවසාන නිමාව ලබා දෙන සයිට් එකේ වැඩ කරන අයනේ. සයිට් ඉන්ජිනියර්, සුපර්වයිසර්ස්, ෆෝමන්ස්, වැඩ කරන ටෙක්නීෂියන්ලා එයාලා. ඒකට එයාලා අරයට අවශ්‍ය කරන දේ දෙන්න එපයි. දෙන්න නම් හරි sannivedanayak යන්න ඕන. ඒත් ඩ්‍රෝවින් එකෙන් කරන්නේ කාටවත් තේරුම් ගන්න පුළුවන් විදියට ලෝකේ ඕනම කෙනෙකුට ඕනම ඒ කියන්නේ ඕනම ස්ටේජ් එකක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ ෆීල්ඩ් එකේ sannivedana කරන්න. ඒක කරන්න බෑනේ කටින් කියලා කාටවත්. ඒතකොට එයා පොදු මාධ්‍යයක් හොයාගන්න ඩ්‍රෝවින් එක කියලා. ඊට පස්සේ බලමු අපි මම ඉක්මනට කියන්න යන්න මේ ටික මම ඩ්‍රෝවින් එක පෙන්නන්න ඕන නිසා ඩිසයින් ඩ්‍රෝවින් එක පිළිබඳව පොඩ්ඩක් කියන්නම්. ඩිසයින් ඩ්‍රෝවින් එක ඇත්තටම වෙන්නේ ඉනිෂියල් ස්ටේජ් එකේදී. ඉනිෂියල් ස්ටේජ් එක කියලා කියන්නේ ඔයා ක්ලයන්ට් නම් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා, අයිතිකාරයෙක් ඉන්නවා, එයාට ඉඩමක් තියෙනවා. එයාට අවශ්‍යයි ඒකේ හොටෙල් එකක් හදන්න. අපි උදාහරණයක් ගමුකෝ හොටෙල් එක. නමුත් එයාට මුදල් තියෙනවා. නමුත් එයාට ඉංජිනේරු දැනුම හරිද? ඒ තාක්ෂණික දැනුම එයාට නැහැ. එතින් තමයි මේ වටේ ඉන්න කට්ටිය අපිට එකතු කරන්න වෙන්නේ ඔය මම කියපු කට්ටිය. එතකොට එයා ඒක බාර දෙනවා ඩිසයින් කරන්න කම්පැනි එකකට. ඕයි යම් පුද්ගලයෙකුට. එයා තමයි අපි ඩිසයින් ඉන්ජිනියර් කියලා මම කතා කරන්නේ. එතකොට මේ ඩිසයින් ඩ්‍රෝවින් එක අඳින්න ඕන ඩිසයින් ඉන්ජිනියර් නැත්නම් කන්සල්ටන්ට්. ඒක කන්සල්ටන්ට් කරන්න පුළුවන්. ඩිසයින් ඉන්ජිනියර් වෙනම කරලා කන්සල්ටන්ට් බාර දෙන්නත් පුළුවන්. එයා කන්සල්ට් කරන් යන්න. එතකොට ඩිසයින් ඩ්‍රෝවින් එකේදී වෙන්නේ අර ක්ලයන්ට් ඕන කරන ඩීටේල්ස් ටික එයා එකතු කරගෙන එයා පොඩි දල සටහනක් අඳිනවා. මොකද උදාහරණයක් ගන්නකො ක්ලයන්ට් කියනවා මට බාත්රූම් 20ක් ඕන, රූම් 30ක් ඕන. එතකොට පම්ප් රූම් එක මෙතන තියන්න. මේන් ගේට් එක මෙතන, රිසෙප්ෂන් එක මෙතන. එතකොට ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක මෙතෙන්ට ගන්න කියලා එයා කිව්වම අරය ඒ ඩීටේල් ටික එකතු කරගෙන ඉවරලා එයා අර බාත්රූම් 20ට හරියන්න පයිප් ලයින් එක මම ඒකට හරියන පයිප් ලයින් එක මෙයා ඩිසයින් කරන්න ඕන. මම කතා කරන්නේ ප්ලම්බින්. මොකද ප්ලම්බින් පිළිබඳව මේ කතාව යන හින්දා. ඒතර ඒකට දාගෙන පම්ප් එක මොන කැපැසිටි එක කොහමද, හෙඩ් එක කොහමද, ඒ ටික කරන එක තමයි ඩිසයින් එකේ කරන්නේ. මෙතන ඇත්තටම ඩිසයින් ඩ්‍රෝයින් එක අපිට සයිට් එකේ කන්ස්ට්‍රක්ෂන් වලට ගන්න බෑ. ඒක බිල්ඩින් හදන්න කලින්
කරන මූලික සටහනක් පමණයි. කියන්නේ මූලික දල සටහනක් පමණයි කරන්නේ. ඒකෙන් අපිට තීරණය කරන්න බෑ ඇත්තටම මේ පයිප් කොහෙන්ද යන්නේ, සොපිට් එකෙන්ද යන්නේ, කියන්නේ සිවිල් මුඩින්ද අන්ඩර්ග්‍රවුන්ඩ් යන්නේ, මොකුත් අපිට ඩිසයින් එකේදී තීරණය කරන්න බෑ ඇත්තටම. හරි. ඕක තමයි සරලව ඩිසයින් ඩ්‍රෝවින් එකේ වෙන දේ. එතන මේකේ මම මේ ඉංග්‍රීසි වලින් අපි ගණිත ගත්තා නම් ඒ ටික තමයි දැන් පැහැදිලි කරේ මම මේ සිංහලෙන්. මේක සිංහලෙන් යන හින්දා මේ පර්පස් එක කියන්නේ ඇයි මේක අපි මම දැන් පැහැදිලි කරා මේක ඩිසයින් ඩ්‍රෝවින් එක අවශ්‍ය. එතකොට ඒක ප්‍රිපෙයාර්ඩ් කරන්නේ කවුද? කන්සල්ටන්ට් ඩිසයින් ඉංජිනියර්. යූස්පෝ කියන්නේ පාවිච්චි කරන්න මොන අවධියද මම කිව්වේ ටෙන්ඩරින් ටයිම් එකේ. හරිද? ඒවට තමයි අපි පාවිච්චි කරන්නේ ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් වලට ඇත්තටම ගන්නෙ නැහැ. හරිද? එතකොට ඒක ඉන්ක්ලූඩින් නෙමෙයි තියෙන්නේ concept layout එක equipment capacity මම කලින් කිව්වා pump flow rate එක HVAC පැත්ත වැඩක් නැහැ මෙතනට ඔයාලට ඒ පැත්ත තමයි කියන්නේ මේක ඇත්තටම මේ schematic drawing එකක් තමයි ගොඩක් එයාට දෙන්නේ මම පෙන්නන drawing ටික ඉක්මනටම මම සරලව ඉක්මනටම යන්නම් මම ඉක්මනට කරන් යන නැත්නම් ඔයගොල්ලන්ට time මදි වෙනවා ඒතර construction drawing කියලා කියන්නේ ඒකත් ඇත්තටම design drawing එක හා ළඟින් යනවා නමුත් අර මුලින් කියපු design එකෙන් පස්සේ එන්නේ ඇත්තටම construction drawing එක construction drawing එකේදී වෙන්නේ අර මුලින් කරපු design drawing එක පදනම්ව project එක පටන් ගන්නවා MEP පැත්ත. එතින් තමයි ඒකට තීරණය කරන්නේ හරි දැන් site එක පටන් අරන්නේ. දැන් site එක පටන් අරන්නේ. ඒතකොට එයාලා තීරණය කරනවා හරි main pipe යන්න ඕනේ pump room එකේ ඉඳලා 110 උදාහරණයක්. යන්නේ කොහෙන්ද මේක? එතින්දී ඔය කියපු team එක මේ site visit ඇවිල්ලා එයාලා අර කියපු design එක බලනවා. යාලගේ ඩිසයින් ඩ්‍රෝයින් එක බලනවා. ඒකෙන් පස්සේ මෙයාලා හදන කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් එකක්. එතෙන්දී තමයි තීරණය වෙන්නේ මේ පයිප් එක යන්නේ සොපිට් එකෙන්ද අන්ඩර්ග්‍රවුන්ඩ්ද නේද? ඒක පම්ප් රූම් එකේ ලොකේෂන් එක වෙනස් කරනවද? පම්ප් එක අපි හයි ලෙවල් තියනවද නැත්නම් පම්ප් එක අපි ලෝ ලෙවල් එකේ ඉන්ස්ටෝල් කරනවද? ඔය සියල්ල තීරණය කරන්නේ කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් එකේ. එයාගේ ඔක්කොම දුරවල් ඇකියුරේට්ම 100% බෑ 100%ක්ම නෑ නමුත් යම් ප්‍රමාණයකට අපිට කියන්නේ වැඩ කරන් යන්න පුළුවන් තත්ත්වයකක් තමයි කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් එක කියන්නේ. ඒ වගේ මේ කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් එක තමයි අපි සබ්මිට් කරන්නේ කොන්ට්‍රැක්ටර්ට. කොන්ට්‍රැක්ටර් කියන්නේ ওই ටික කරන කෙනා. දැන් ඩ්‍රෝවින් කරාට කරන්න කෙනෙක් ඉන්න එපා. දැන් ක්ලයන්ට් හරි එයා ඩිසයින් කරගත්ත ඩ්‍රෝවින් එක ඉංජිනේරට කියලා කන්ස්ට්‍රක්ෂන් එකත් එයා කරා. නමුත් කවුද කරන්නේ? අන්නේ කරන්නේ කොන්ට්‍රැක්ටර්නේ. කොන්ට්‍රැක්ටර්ට ඉෂුව කරන්න ඕන කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් එක. හරි. ඒතකොට ඇත්තටම කොන්ට්‍රැක්ටර් එයා ෆලෝ කරන් යන්න පුළුවන්. හරි. ඒක තමයි මේකෙත් මේ තියෙන කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් තමයි මම දැන් පැහැදිලි කරන්නේ. එක පර්පස් එක තියෙනවා. ඊළඟට prepared by consultant design engineer අරයම තමයි. එතකොට construction on site එක. construction පටන් ගන්න ඉෂුව ගන්න ඩ්‍රෝවින් එක මේ. හරිද? ඊට පස්සේ ඒක ඉන්ක්ලූඩ් වෙනවා accurate dimension, elevation section ඒ ටික ඔක්කොම ඒක දෙන්න ඕන අපි කොන්ට්‍රැක්ටර්ට. හරිද? මේ කියපු ඩ්‍රෝවින් දෙකම සයිට් එකේ මේ වීඩියෝ එක බලන ඔයා ප්ලම්බර් කෙනෙක් නම්, ෆෝමන් කෙනෙක් නම්, සුපර්වයිසර් කෙනෙක් නම්, ටෙක්නීෂියන් කෙනෙක් නම් ඔයාට මේ ඩ්‍රෝවින් දෙක බොහෝ දුරට හමු වෙන්නේ නැහැ. මොකද මේක සයිට් ඉන්ජිනියර්ගේ ලෙවල් එකේදී නවතින ඩ්‍රෝවින් දෙකක්. හරි? ඔන්න ඊට පස්සේ ඔයා යනවා සොප් ඩ්‍රෝවින් එක. මෙන්න මේක තමයි ඔයාලට වැදගත්ම ඩ්‍රෝවින් එක. හරි? සොප් ඩ්‍රෝවින් එක තමයි ඔයගොල්ලන්ට වැදගත් ඩ්‍රෝවින් එක වෙන්නේ. මෙතෙන්දි තමයි ඔයගොල්ලන්ට ඕගොල්ලන්ගේ වැඩේ කරන්න තියෙන මේ ඩ්‍රෝවින් එක අරගෙන. මෙතෙන්දි මොකද වෙන්නේ? අර අතෙන්දි ඉෂුව කරපු කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් එකට අනුකූලව කොන්ට්‍රැක්ටර්ගේ ටීම් එක මගින් අදිනම සොප් ඩ්‍රෝවින් එකක්. මම ඩ්‍රෝවින් එක පෙන්නද්දී හොඳටම තේරුම් එයි මම මේ කියපු ටික අපහැදිලි තැන් ටික. හරි? සොප් ඩ්‍රෝවින් එක කියන්නේ සරලව කොන්ට්‍රැක්ටර් විසින් එයාලගේ ටීම් එකට සයිට් එකේ සුපර්වයිසර්ට ඉංජිනේරට ඉෂුව කරන ඩ්‍රෝවින් එක තමයි සොප් ඩ්‍රෝවින් එක. සොප් ඩ්‍රෝවින් එක අඳින්නේ අර මං මුලින් සඳහන් කරපු ඩිසයින් and construction ඩ්‍රෝවින් එක බේස් කරන් තමයි. ඒකයි මේ පැහැදිලිව තියෙන්නේ prepared by contractor MEP sub contractor. එයා තමයි කරන්නේ. ඊට පස්සේ ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින් එක මම සරලව කියන්නම් එකත් ඉක්මනටම ස්ට්‍රක්චරල් ඇත්තම වැදගත් වෙන්නේ නැහැ ප්ලම්බින් වලට MEP අපිට අදාළ නැහැ. මේක අදාළ වෙන්නේ ඇත්තටම මේන් කොන්ට්‍රැක්ටර්ට එහෙම නැත්නම් අපි කිව්ව සිවිල් කොන්ට්‍රැක්ටර්ට ස්ට්‍රක්චරල් එක කියන්නේ ඔයාගේ බොඩි එක බැලුවොත් අපේ අස්ථි පද්ධතිය තියෙනෝනේ. අපේ අස්ථි පද්ධතියෙන්නේ අපි මේ සියල්ල අපේ මේ මස් ලේ නහර ඔක්කොම දරාගෙන ඉන්නේ මේ අස්ථි වලින්නේ. ඒ වගේ තමයි ස්ට්‍රක්චරල් කියන්නේ. ඔය තට්ටු 10ක බිල්ඩිමක් ගත්තොත් ඒ බිල්ඩිමේ සියලු බිත්ති
ඔයා එල්ලන කර්ටන් එතකොට ටයිල්ස් බාත්රූම් ඔය පිටින්ස් බෙඩ් සියල්ලම දරාගෙන ඉන්නේ ස්ට්‍රක්චරල් එකකින්. ස්ට්‍රක්චරල් එක තමයි කොලම් ස්ලැබ් බීම්. ඔය ටික තමයි අපි ස්ට්‍රක්චරල් විදියට සලකන්නේ. ඒක වෙනම ඩ්‍රෝවින් එකක්. ඒක MEP අයට එන්නේ නැහැ. ඒක එන්නේ ඇත්තටම සිවිල් වලට. නමුත් MEP අයට වැදගත් වෙන්නේ මේක ඔයා කෝඩිනේෂන් කරනකොට. රයිට්? අර මම මුලින් කියපු සොබ් ඩ්‍රෝවින් එක බොහෝ දුරට අඳින්නෙත් හෙඩ් ඔෆිස් එකක ඉඳගෙන. ඒතර හිතන්නකෝ above ceiling වලට උඩින් පයිප් එක යන්න ඕන කියලා. හැබැයි ඒ යන උස තීරණය වෙනවා ඔය beam height, slab thickness ඒව මත. නමුත් සොබ් ඩ්‍රෝවින් එක අඳින කෙනාට ලොකු අයිඩියා එකක් ඕකේ එන්නේ නැහැ. නමුත් සයිට් එකට ආවන් පස්සේ සයිට් ඉංජිනේර් සහ සයිට් ටීම් එක මගින් කෝඩිනේට් කරගන්න ඕනේ ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින් ටික සිවිල් ඉංජිනේරකින් අරගෙන. එතනදී සමහර විට ඩ්‍රෝවින් එකේ තියෙන හයිට් එකට පයිප් යන්න බැරි වෙයි. අපිට ඩවුන් කරන්න වෙයි බීම් වල වදිත්. එහෙම නැත්නම් බීම් වල ස්ලිව් තියන්න වෙයි. පැහැදිලි? ඒක තමයි ස්ට්‍රක්චරල් ඩ්‍රෝවින් එක වැදගත් වෙන්නේ සයිට් ටීම් එකට තමයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඇස් බිල්ඩ් ඩ්‍රෝවින්. ඇස් බිල්ඩ් ඩ්‍රෝවින් එක කියලා කියන්නේ ඔයා ප්‍රොජෙක්ට් එක ඉවර වෙනවනේ. ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා 99.9%කම ප්‍රොජෙක්ට් කවදාවත් සොබ් ඩ්‍රෝවින් එකට යන්න බෑ. 100%ක්ම බෑ. මගේ අවුරුදු 16ක විතර එක්ස්පීරියන්ස් එක එක්ක කතා කරොත් 100% සොබ් ඩ්‍රෝවින් එක අපිට ප්‍රොජෙක්ට් එක ඉවර වෙද්දී 100% ෆලෝ කරන්න බෑ. අනිවාර්යයෙන්ම වෙනස්කම් වෙනවා. නමුත් ඒ වෙනස්කම් ටික අපි හොටෙල් එකක් ගිහම හොටෙල් එක අපි ඉවර කරලා අපි යන්න ඕනනේ. අපිට ඉන්න බෑනේ. අපි යනකොට අපි ඒක බාර දෙන්න ඕන ක්ලයන්ට්. ක්ලයන්ට් කියන්නේ එයාගේ යටතේ ඉන්නවා මේන්ටෙනන්ස් ටීම් එකක්. මේන්ටෙනන්ස් මැනේජර් කින්දලා ඒ වෙනම ඉන්ජිනියර්ස් කට්ටියක් ඉන්නවා. එයාලා කන්ස්ට්‍රක්ෂන් වෙලාවේ සයිට් එකේ නෑනේ. අපි එයාලට බාර දෙන්න ඕනේ යනකොට ඩ්‍රෝවින් ටික ඇස් බිල්ට් එක. ඒ කියන්නේ ඇත්තටම ඔයා පයිප් එක කොහෙද දාලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් කන්සීල් පයිප් අපි වෝල් එකේ දාපු පයිප් පේන්නේ නැහැ නේ අවසානයේ ටයිල් කරලා වහන බාත්රූම් එකක් කියමුකෝ. එයා පසු කාලිනව එයාට අවශ්‍යයි යම් කිසි මිරර් එකක් හරි යම් කිසි දෙයක් ඉන්ස්ටෝල් කරන්න වෝල් එකේ. ඒක ඇතුළේ විදින්න ඕනනේ. අන්නේ අවස්ථාවවලදී එයා බලන්න ඕන මේක ඇතුළේ මොනවද කියපු සර්විස් කියලා. එතකොට අපි ඉලෙක්ට්‍රිකල් ඩ්‍රෝවින්, ප්ලම්බින් ඩ්‍රෝවින් ඒ සේරම සබ්මිට් කරන්න ඕන මේන්ටෙනන්ස් ටීම් එකට. එතකොට තමයි ඒ කට්ටිය තීරණය කරන්නේ මෙතන අපිට විදින්න බෑ මේ පයිප් එකක් යනවා පොඩ්ඩක් shift කරමු පැත්තට කියලා. ඒත් ওই වගේ දේවල් වලට තමයි ඇස් බිල්ට් එක අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය හේතු මත ඔන්න ඔය අවස්ථාවේදී තමයි අපි දෙන්න ඕනේ ඒකත් ප්‍රිපෙයාර් කරන්න ඕනේ කොන්ට්‍රැක්ටර්. ඒ කියන්නේ අපි සයිට් එකේ වැඩ කරන අපි යූස්පෝ කියන්නේ අපි භාවිතා කරන අවස්ථාව හෑන්ඩ් ඕවර් කරනකොට ක්ලයන්ට් ඒ කියන්නේ අපි ක්ලයන්ට් බාර දෙද්දී මේන්ටෙනන්ස් ඇන්ඩ් ෆැසිලිටි මැනේජ්මන්ට් රෙකෝඩින් for future renovation ඒ කියන්නේ ඉස්සරහදී යම් කිසි වෙනස්කමක් කරනවා නම් මොඩිෆිකේෂන් එක බිල්ඩින් එක කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක අනිවාර්යම දෙයක් තමයි ඇස් බිල්ඩ් ඩ්‍රෝවින්. ඉතින් ওই ටික තමයි මේ තියෙන අපිට අහුවෙන ඩ්‍රෝවින් ටික. නමුත් ඔයාලට ප්ලම්බර් කෙනෙක් විදියට යන කෙනෙක් හරි සුපර්වයිසර් කෙනෙක් විදියට මේ වීඩියෝ එක බලනවා නම් ඕගොල්ලන්ට ඇත්තටම අත්‍යවශ්‍ය වෙන්නේ සොබ් ඩ්‍රෝවින් එක. දැන් අපි ඉක්මනටම යමු ඩ්‍රෝවින් ටිකක් රිවිව් කරන්න. ඕගොල්ලන්ට මම පැහැදිලි කරන්නම් ඩ්‍රෝවින් ටික පොඩ්ඩක්. රයිට් මම හිතන්නේ ඕගොල්ලන්ට දැන් ඩ්‍රෝවින් එක පේනවා. මේ ඩ්‍රෝවින් එක ඇත්තටම ඩිසයින් ඩ්‍රෝවින් එකක්. රයිට් මේක ඩිසයින් ඩ්‍රෝවින් එකක් මම වැඩ කරන ප්‍රොජෙක්ට් එකක ඩ්‍රෝවින් එක. මේක ඩ්‍රේනේජ් කියන්නේ සුවර් වේස්ට් එකක ඩ්‍රෝවින් එකක්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනසක් මේ ඩ්‍රෝවින් එකේ පේනවනේ. දැන් මේ ඩ්‍රෝවින් එක බලන්න ඇත්තටම දුරක් දීලා නැහැ. රයිට් දුරක් දීලා නැහැ. උසක් දීලා නැහැ. හරිද? එතකොට සිංගල් ලයින් එකක් නෙදිනේ පයිප් එක උනා. ඒ කියන්නේ තනි ලයින් එක පයිප් එකක් තියෙන්නේ. නිකන් අර කටුකොලයක් වගේනේ. ඒතර ඒකයි මම කිව්වේ කොලිම ඩිසයින් ඩ්‍රෝවින් එකෙන් කියන්නේ මේක කන්ස්ට්‍රක්ෂන් විදිහට ගන්නත් පුළුවන්. සමහර අය ආයිත් කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් ඉෂුව කරන්නේ නැහැ. මේකම තමයි ෆලෝ කරන්නේ බොහෝ දුරට. එතකොට ලොකු ප්‍රොජෙක්ට් වල තමයි කන්ස්ට්‍රක්ෂන් ඩ්‍රෝවින් එකක් වෙනම දෙන්නේ. එතකොට මේ දැන් මේක අපි කන්ස්ට්‍රක්ෂන් විදිහට තමයි අපි අරගෙන තියෙන්නේ. මේක ඩිසයින් ඩ්‍රෝවින් එක. ඉතින් මේක අපිට මූලික ටික තියෙනවනේ අනිවාර්යයෙන් මේ ඩිසයින් ඩ්‍රෝවින් එකේ තියෙන්න ඕනේ පයිප් සයිස්. මොකද ඩිසයින් එකනේ. මේ පයිප් සයිස් පෙන්වන්න ඕන. නමුත් දැන් මේවා පෙන්නලා නැහැනේ. මෙතන ඉඳලා කොච්චර දුරින්ද මෙයා ඩවුන් වෙන්නේ. මේ බිත්තියෙන් කොච්චර දුරක්ද. මොකද ඒව ඩිසයින් එකට අදාළ නැහැ. ඒව අදාළ වෙන්නේ ආකිටෙක්චරල් එකට. මම ඒක පස්සේ අපි ඉස්සරහදී කතා කරමු. ඒතකොට සරලව කිව්වොත් මේකේ පෙන්වන ඩිසයින් ඩ්‍රෝවින් එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පෙන්වන්නේ පයිප් සයිස් එක පෙන්නයි. ඔයාලගේ පයිප් යන පාත් එක පෙන්නයි. ඇරෝ එකකින් යන දිශාව. හරිද? එතකොට මේ රයිසරේ පෙන්නනවා. කොහෙන්ද පයිප් ඩවුන් වෙන්නේ. ඒ ටික අමතරව මේ වෙන මුකුත් වෙන ඩීටේල්ස් නැහැ. වෙන මුකුත්ම නැහැ මේ කිචන් සින්ක් එකේ. මේ කිචන් පයිප් එක පෙන්නනවා.
එතකොට මේ එතනින් එහාට මොකුත් නැහැ. දැන් මෙයාලගේ මෙතන තියෙන අපි ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ලෙජන්ඩ් එකේ ලෙජන්ඩ් එකක් දාලා ඒක පැහැදිලිව ලෙජන්ඩ් එකේ බලන්න පැහැදිලිව තියෙනවා. බලන්න මේ කලර් එකකින් කිචන් වේස්ට් පයිප් එක CW කියන්නේ මොකද්ද? CW කියන්නේ combined with කියන එක. හරිද? combined with sound insulation pipe run in civil void. ඒ කියන්නේ ceiling උඩ යන පයිප් වල sound proof insulation කරන්න කියලා තමයි තියෙන්නේ. හරි? ඒ වගේ මේ technical details ටික තමයි මේ අපිට සපයලා තියෙන්නේ soft drawing එක අඳින්න. right? ඊට අමතරව මේක අතන අපිට site එක use කරන්න බෑ. මොකද අපි කොහොමද use කරන්නේ? ඔයාලා හිතලා බලන්නකෝ. දැන් මේ කිසිම දැන් මේ පයිප් එකක් තියෙන කොහෙවත් එන තැනක්වත් නැහැනේ. ඒතර මේ දුරවල් මොකුත් නැහැනේ. ඒතර ඇත්තටම මේක අපිට තියෙන්නේ soft drawing එක අඳින්න පමණයි. ඒ වගේම මේ තියෙන්නේ water supply design drawing එකක්. දැන් මේකෙත් ඕගොල්ලන්ට පේනවා ඇති. හරිද? මේ යන ඩිරෙක්ෂන් එක පෙන්නලා තියෙනවා arrow එකකින්. pipe size ටික ඕගොල්ලන්ට පේනවා මේ HWR, HWS, CWS කියන්නේ. HWR කියන්නේ hot water return, HWS hot water supply, CWS cool water supply. මෙතන තියෙන diameter 20 mm. ඒ කියන්නේ 20 mm pipe එකක් තමයි return. ඒක 25 තමයි supply, 25 තමයි cool water supply. right? ඔය details තමයි අපිට හම්බෙන්නේ. නමුත් ඒකෙත් මොනවත් අපි දුරවල් මුකුත් දීලා නැහැ කොහෙද එන්නේ කියලා. කිසිම දෙයක් අපි දන්නේ නැහැ. අපිට පුළුවන් දැනගන්න pipe size එක පමණයි. කොහෙන්ද reduce වෙන්නේ? මොනවද special valve? දැන් මෙතන BV කියලා තියෙනවා. BV කියන්නේ මොකක්ද? course එක කරපුවා දන්නවා BV කියන්නේ මොකක්ද? balancing valve. okay balancing valve. ඔක butterfly වෙන්න පුළුවන් නේ. එතකොට BV කියන්නේ balancing valve. right? butterfly valve නෙමෙයි. හරි? මොකද බලන්න මෙයා එන තැන අනුව වෙනස් වෙනවා තේරුම. දැන් මේක රිටර්න් පයිප් එකෙන් අල්ලලා තියෙන්නේ. මේ වැල් එක ඉන්ස්ටෝල් කරලා තියෙන රිටර්න් පයිප් එකට. හරිද? ඒවා මම පස්සේ වෙනම ලෙසන් වලින් ගේන්නම් මේ වැල් වලින් මොකක්ද වෙන කාර්යය. දැන් අපි ඩ්‍රෝ වෙන සබ්ජෙක්ට් එක අද පාඩමේ ඒ ටික තේරුම් ගන්න. ප්‍රශ්න තියෙනවා මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට ඉගෙන ගන්න ඕන දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඉඩක් ලැබෙද්දි සෑහෙන බිසි. නමුත් මම පුළුවන් හැම වෙලේම වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරන් එන්න. එතකොට මේක තමයි ඩිසයින් ඩ්‍රෝවින් එකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සරලව. ලොකු සෙල්ලමක් නැහැ. පයිප් සයිස් එකේ තියෙන. නමුත් මේක සයිට් එකට ඉෂුව වෙන්නේ නැහැ. මේක යන්නේ ඉන්ජිනියර්ස්ලට. කොන්ට්‍රැක්ටර් මුලින්ම යන ඩ්‍රෝවින් එක මේ. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එකම ඩීටේල් හැමතැනම තියෙන පයිප් සයිස් එකයි ඩිරෙක්ෂන් එකයි පමණමයි. මේකත් මේ මම මුලින් සඳහන් කරපු මේ ඩිසයින් ඩ්‍රෝවින් එකක්ම තමයි. අපි මේ ඩ්‍රෝවින් වර්ගයට කියන්නේ මොකද්ද? ස්කෙමැටික් ඩ්‍රෝවින්. ස්කෙමැටික් කියන්නේ මේක ඇත්තටම සිංගල් ලයින් ඩයග්‍රෑම් එකක්. මේකෙන් අපිට කිසිම ස්කේල් එකක්වත් පයිප් සයිස් එකක්වත් කිසිම අපිට කිසිම අදහසක් ගන්න බෑ මේකෙන්. මේකෙන් ගන්න පුළුවන් එකම දේ තමයි concept එක. පම්ප් එක මොකද්ද? යන පයිප් සයිස් එක මොකද්ද? ඒ කියන්නේ මේකේ තියෙන concept එක මෙතන මොකද්ද වෙන්නේ මේක පම්ප් රූම් එක ඩ්‍රෝවින් එකක්. ඒත් මෙතනට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ concept එක. මොකද්ද මේක ඇතුලේ වෙන සිද්ධිය කියලා විතරයි. ඊට අමතරව කිසිම අදහසක් මේකෙන් ගන්න බෑ ඔයගොල්ලන්ට. පම්ප් එක කොයිබද අල්ලන්නේ, කොච්චර උසින් දෙන්නේ කිසිම දෙයක් මේකෙන් බෑ. මේකෙන් පුළුවන් ඔයාලට ගන්න පයිප් සයිස් ටිකයි ඒ concept එක මොකද්ද මෙතන වෙන්නේ කියන දේ පමණයි. මේක very important drawing එකක් soft drawing එක අඳින්න. සහ මේකත් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට බලපෑමක් වෙන්නේත් නැහැ. ඕගොල්ලන්ට මේ drawing එකත් එක්ක වැඩ ගන්න ලැබෙනවා බොහොම අඩුයි. දැන් මේකෙම කොටසක් තමයි මේ තියෙන්නේ. මේ schematic drawing එකේ ඔයගොල්ලන්ට පේනවනේ. මෙතන මම සඳහන් කරලා තියෙනවා water supply schematic diagram. එතන මේ තියෙන්නේ දැන් මේ තට්ටු දෙකක බිල්ඩිමක් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක තියෙන ඕගොල්ලන්ට පේනවා. හරි. ඊට පස්සේ ලෙවල් 1 එක තියෙනවා. තට්ටු දෙකක් කියලා තේරුම් ගන්න පුළුවන්. මෙතන පෙන්වන්න පැහැදිලිව මේ එතකොට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක මෙතන නම් එන පයිප් ටික ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යටින් එනවා කියන අදහස අපිට ගන්න පුළුවන්. මේක ටනල් එකේ එන පයිප් ටිකක් ඇත්තටම ටනල් එක දිගේ ඇවිල්ලා මේ රයිසර් එක දිගේ උඩට ගිහිල්ලා මෙහෙම බෙදීමක් වෙනවා බාත්රූම් දෙකට. ඒ අදහස විතර අපිට ගන්න තියෙන. ඊට අමතරව වෙන මොකුත් ගන්න බෑ. හැබැයි මේක very important soft drawing එක අඳින්න. මොකද අනිවාර්ය details නේ මේවා. drawing එක අඳින්න මේ details නැතුව. right මම soft drawing යන කලින් structure එකත් පොඩ්ඩක් පෙන්නන්නම්.
මම කලින් සඳහන් කරන්නේ ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එක ස්ට්‍රක්චර් එකේ තියෙන්නේ අපිට මේ වැදගත් ඇත්තටම මේක වැදගත් වෙන්නේ මේ සිවිල් අයට. නමුත් MEP අපිට වැදගත් වෙන්නේ කෝඩිනේෂන් කරද්දී පයිප් හයිට් බලද්දී දැන් මොකද මේ ඩ්‍රොයින් එකේ පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නේ මේ තියෙන්නේ ස්ලැබ් ලෙවල් තියෙනවා 1.575 ඒ ලෙවල්ස් අපිට ගන්න පුළුවන්. එතකොට එතන සෙක්ෂන් වෙනම දීලා තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන හයිට් තියෙනවා මේ සියල්ල දාලා මේ ස්ලැබ් හයිට් එක බීම් හයිට් එක අපි පයිප් එක මෙහාලා ක්‍රොස් වෙනවා නම් ඔයගොල්ලෝ දන්නව කොච්චර යටින්ද මෙතන 1.575 තියෙනවා. එතකොට ඒකෙන් මයිනස් කරා 150ක් මයිනස් කරා 300ක්. එතකොට ඔයාලා දන්නවා මේ බොටම් ලෙවල් එක ඊට යටින් තමයි ඔයාලට පයිප් යන්න වෙන්නේ. ඉතින් ඔයගේ අදහස් ටිකක් ගන්න තමයි ස්ට්‍රක්චරල් ඩ්‍රොයින් එකක් තියෙන්නේ. ඒකත් ඇත්තටම සයිට් එකේ සුපර්වයිසර්ට හෝ ටෙක්නීසියන්ට සම්බන්ධ නැහැ. මේකත් සයිට් ඉන්ජිනියර් හරහා කෝඩිනේට් වෙන වැඩක් තමයි තියෙන්නේ. නමුත් ඔයාලා දැනගන්න මොකද්ද මේ ඩ්‍රොයින්ස් වල තියෙන බෙනිෆිට්ස් එක සහ මොකද්ද මේ නම් මොකද්ද අවස්ථාවේ කියන දේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එච්චරයි. රයිට්. දැන් යමු මේ ඕගොල්ලන්ගේ ඉම්පෝටන්ට්ම දේ ඕගොල්ලන්ට අවශ්‍ය කරන ඩ්‍රොයින් එක මේක තමයි සොෆ්ට් ඩ්‍රොයින් එක. දැන් මේක අපේ කම්පැනි එකකින් කරපු ඩ්‍රොයින් එකක්. මම ඕගොල්ලන්ට කලින් පෙන්නුවා ඩිසයින් ඩ්‍රොයින් එකක් සුවර් වෙස්ට් ආන්න එකට අදාළ කරන මේ ඒකට අදාළ කරන සොෆ්ට් ඩ්‍රොයින් එක තමයි මේ තියෙන්නේ. දැන් බලන්න මම ඒකේ කීප අඩුපාඩු ටික මේකේ ඇවිල්ලාද කියලා. දැන් මෙතන තියෙනවා පැහැදිලිව linear portrait LFD. මෙතන dimension තියෙනවා අරකෙ මුකුත් තිබුණේ නැහනේ. එතකොට පයිප් එක ඇත්තටම size එක පෙන්නලා තියෙනවා. reducer වදින්නේ කොහෙද? මේ reducer එකක් තියෙන්නේ. ඒක කොහෙද අපි fix කරන්නේ? ඒ ඔක්කොම details in detail සියල්ලම තියෙනවා. මේකේ levels තියෙනවා. මේ පැහැදිලිව ඕගලන්ට තියෙනවා මෙතන මේ sewer pipe එක. කියන්නේ WC pipe මේ තියෙන්නේ. S කියන්නේ storage. W කියන්නේ waste. මේ 110 කියන්නේ pipe diameter එක. සුවර් පයිප් එකේ අඩුම සයිස් එක 110 අපි එතනින් එහාට අඩු පයිප් දාන්න නැහැ ස්ටෝරේජ් වලට. ඒක වර්ල්ඩ් ස්ටෑන්ඩඩ් අපිට බෑ 110ට අඩු පයිප් පොයින්ට් වලට වඩා අඩු පයිප් යූස් කරන්න බෑ ස්ටෝරේජ් වලට. එතකොට මෙතන පැහැදිලිව තියෙන ඉන්නොට් ලෙවල් එක. ඉන්නොට් ලෙවල් කියන්නේ මොකද්ද? ඩ්‍රොයින් එක. මම සොෆ්ට් ඩ්‍රොයින් එක ටිකක් වෙලා ගත කරනවා ඔයාලත් එක මොකද මේකනේ වැදගත් වෙන්නේ. එතන IL කියලා අපි කියන්නේ මේක කොමන් මොන කම්පැනි එකකින් කරත් මේවා කොමන් අනිවාර්ය යොදන වචන මේවා මේ short name IL කියලා කියන්නේ inlet level. inlet level එක කියන්නේ මොකද්ද? pipe එක. pipe එකේ inlet level එක කියලා කියන්නේ pipe bottom එක. හරිද? pipe bottom level එක තමයි pipe inlet level එක. මෙතන අපි වරහන් ඇතුලේ BOP කියලා දාලා තියෙන්නේ bottom of pipe නේ. මේ BOP නැති වුණත් inlet level කියලා තිබ්බොත් pipe අනිවාර්යෙන් consider කරන්න pipe bottom එක කියලා. හරි? සරල ලොකුට හිතන්න එපා වචන. හරිම සරලයි. බරට හිතන්න එපා. හරියට තේරුම් ගන්න මම කියන ටික. මෙතනින් පස්සේ ඕන ඩ්‍රොයින් එකක් ඕන වෙලාවක කියවන්න පුළුවන් ඒ ලස්සනට. හරි? එතකොට ආයේ මෙතන වලට RA කියනවා. rodable I කියලා අපි කියනවා. clean out කියලා CO කියලා අපි කියනවා. හරි? එතකොට මෙහෙම යනකොට දැන් ඔකට පේනවා මේ pipeline එක මෙහෙනවා. ඇවිල්ලා මෙතන රයිස් එක තියෙනවා. මෙතන රයිස් එක. ඔගොල්ලන්ට පේන්නේ මෙතන 75 mm waste stack drop to below. drop to below. stack කියන්නේ රයිස් එක. drop to below කියන්නේ වැටෙනවා පහළට. ඒ කියන්නේ උඩින් පහළට තමයි යන්නේ. සුව එක පහින් උඩට යන්න බෑනේ. ඒකයි drop to below කියන්නේ වැටෙනවා පහළට. ඒ කියන්නේ උඩින් පහළට මෙතන 75 waste උඩට pipe එකක් යනවා කියලා තමයි මේ පැහැදිලිව මෙතන කියන්නේ. ඒ ওই ටික තමයි මේ ඩ්‍රොයින් එකේ විශේෂයෙන් තියෙන්නේ. එතකොට ওই ටික කියවන්න පුළුවන් වුණා නම් ඉතින් ලොකු දෙයක් නෑ. මෙතන කිචන් සිංක් එක 600 කියලා දීලා තියෙන දුර. මෙතනින් දුරක් දීලා නැහැ. ඉතින් අපි කොහොමද දන්නව මෙතන 50ක් 100ක් වගේ තියලා අපි තියන්න ඕන කියලා. ඒක ඉතින් ඒක සයිට් එක ගන්න තීරණය කරන්න ඕන. මෙතන මේ පේනන ඔයාලට සුවර් වේස්ට් එක කවදාවත් එකතු වෙන්නේ නැහැ. මෙයා වෙනම තමයි යන්නේ. මම එක්ස්ටර්නල් ඩ්‍රොයින් එක පෙන්නනම් පස්සේ ඔයාලට තේරුම් ගන්න. එතන මෙතන පැහැදිලි මේ මෙතෙන් රයිසරෙන් ඩවුන් වෙනවා. රයිට්. එතන මෙතන වේස්ට් එක වෙනම ඩවුන් වෙනවා. මෙතනින් කිචන් වේස්ට් එක වෙනම ඩවුන් වෙනවා. රයිට්. කිචන් වේස්ට් එක මෙතනින් එනවා. වෝටර් ස්ටෝරේජ් එක මෙතනින් වේස්ට් එක මෙතනින් එනවා. ස්ටෝරේජ් එක මෙතනින් යනවා. මේවා පහළට ගිහිල්ලා එළියට ගිහිල්ලා අන්ඩර්ග්‍රවුන්ඩ් හරි සොපිට් එකෙන් ගිහිල්ලා ඩවුන් වෙලා හරි එළියෙන් මේ ඔක්කොම එළියේදී තමයි මෑනුවල් වලින් තමයි මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ට් වෙන්නේ. මේ ස්ටෝරේජ් වේස්ට් කිචන් වේස්ට් ඔක්කොම එකතු වෙන්නේ එළියේදී. ඇතුළේදී සෙපරේට් තමයි සර්විස් එක එළියට යන්න ඕනේ අනිවාර්යයෙන්. එතන මෙතන සිම්බල් මෙතන ලෙජන්ඩ් දාලා තියෙනවා අපේ සොෆ්ට් ඩ්‍රොයින් එකේ. සුවර් පයිප් දාලා තියෙනවා මෙතන.
ඔයගොල්ලන්ට green color එකේ මෙතන waste එක තියෙනවා. මෙතන kitchen waste එක. condenser drain තියෙනවා. මේ flow drain එක, linear flow drain, manhole, gully trap මේ ඔක්කොම වෙනම මේ තියෙනවා. පස්සේ වෙනම පොඩි videos වලින් ඔයාලට මේ වගේ මේ gully trap manholes වල ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන දෙයක් මම වෙනම මේ videos අරන් එන්නම් ඒවට. මොකද මම ඕගලන්ට අවස්ථාවේ දන්න නැතුව දෙන්න බෑනේ. එතකොට මට priority එකක් දෙන්න පුළුවන් මට අවශ්‍ය දේ නැත්නම් මම seriously කරන්න යන්න කිව්වොත් එහෙම මට ඕන දේ කරන්නේ ඕගලන්ට අවශ්‍ය දේ දාන්න comment section එකේ මම ඒකට අනුව වීඩියෝ එකක් ඕගලන්ට අප්ලෝඩ් කරන්න. තියෙන්නේ මම අර කලින් පෙන්නපු එකේම soft drawing එක. water supply ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ ඒකේ ලොකු details එකතු වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ මේ height එකයි. මේ FFL plus 2850 bottom of pipe. pipe bottom එක finish flow එකේ ඉඳලා ඒ කියන්නේ පොළවේ tile කරන් පස්සේ මේ finishing එකේ මෙතන ඉඳලා 2850න් තමයි මේ pipe තුන යන්නේ කියලා තමයි මේ තියෙන්නේ. මෙතන අර වගේම තියෙන BV එක BV කියන්නේ balancing valve එක. යාගේ තමයි hot water balance කරලා riser එකට දෙන්නේ equal කරන්නේ branch වලට. ඒවා ප්‍රශ්න තියෙනවා අහන්න balancing valve මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් comment කරන්න මම මේ ඔක්කොම වෙනම මේ අරන් ඉන්න videos. මේක ලොකු දෙයක් කතා කරන්නේ මේ ටික අර කියපු ටිකම තමයි තියෙන්නේ. දැන් මේ වචන බැලුවොත් ඔයගොල්ලෝ පේනවා 20 mm cool water pipe drop in block wall and run at low level. right? ඒ කියන්නේ මේ 20 pipe drop වෙනවලු block wall එක දිගේ. කියන්නේ මෙහා soffit එකෙන් දැන් එන්නේ පැහැදිලිනේ 2850න් එනවා කියලා මෙතන අපි සඳහන් කරානේ තියෙනවනේ. 2850න් එන එක මෙයා මෙතනදී කියන්නේ ඇයි මෙතන ඕගොල්ලන්ට පේනවා මෙතන glass එකක් තියෙනවා. glass එකනේ මෙතන ඇත්තටම තියෙන්නේ මේ fan light එකන්නේ WC එක පිටිපස්සේ. එතකොට මේ pipe මෙහෙම ගෙනල්ලා මෙතනින් දෙන්න බෑනේ. ඒ කියන්නේ අපි කිව්වොත් ඕගොල්ලන්ට මේ pipe මෙහෙම ගෙනල්ලා right මෙහෙම down කරන්න බෑනේ ඇත්තටම. හරි. මේ pipe මෙහෙම ගෙනල්ලා මෙහෙම down කරන්න බෑනේ. ඒ වගේ මෙතනත් බෑනේ. මේ ගත්තොත් මෙතනද අපිට මෙහෙම ඩවුන් කරන්න බෑනේ මේ පයිප් එක. මේක නැතුව මෙහෙම ඩවුන් කරන්න බෑ. මෙතන ග්ලාස් එක ළඟ පහත් කරන්න බෑ අපිට. හරි. ෆෑන් ලයිට් එකකින් හින්දා. ඒතර කරන්නේ මෙතනින් ඩවුන් කරනවා. ඒක තමයි තියෙන්නේ drop in block wall and run at low level. මෙතනින් ඩවුන් වෙලා මෙතන පොළව flow level එක පොළව කපාගෙන ගිහිල්ලා මෙහෙම පයිප් එක පොයින්ට් එකට ගන්නවා. දැන් මේවා සිංහලෙන් නෑනේ. drawing ලෝකේ කොහේ කරත් මම කලින් කිව්වා වගේ මේක sannivedana මාධ්‍යයක්නේ. හැබැයි යන්නේ ඉංග්‍රීසියෙන්නේ. මේ පොඩි පොඩි වචන ඕගොල්ලෝ කියවන්න ඉගෙන ගන්න. එතකොට හරිම ලේසි සරලයි. මහ ලොකු දෙයක් නෑ. එකම වචන ටිකක් තමයි හැම drawing එකම තියෙන්නේ. හරිද? above ceiling, below ceiling, top of ceiling, under the ceiling, under the bed, drop to wall. ඔය ප්‍රධාන ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික මම දැන් කියපු ටික තමයි තියෙන්නේ. ඔය ටික හිත බලා ගන්න. බරට හිතන්න එපා. ඩ්‍රෝවින් එකක් කියවන්න පුළුවන් ඉංජිනේර කෙනෙක්ට විතරයි කියන මතේ ඉන්න එපා. හරියට ඔළුවේ හිතන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන කෙනෙක්ට ඩ්‍රෝවින් එකක් කියවලා හරියට මැච් එකක් ගහ ගන්න පුළුවන් තනියෙන් උනත්. right මම දැන් කලින් සඳහන් කරා ඔයගොල්ලන්ට පැහැදිලි කරා ඉන්සයිඩ් බිල්ඩින් එකේ කියන්නේ බිල්ඩින් ඇතුලේ මම පෙන්නුවා. එතන එතෙන්දි කිව්වා කිචන් වේස්ට් එක, සුවර් එක, වේස්ට් එක වෙන වෙනම ගන්න එළියට කියලා. ඒ ඔයගොල්ලන්ට මම දැන් එළියට ඩ්‍රෝවින් එකක් තමයි පෙන්වන්න යන්නේ. මම දන්න වලට පැහැදිලි වෙයිද කියලා. පැහැදිලි නැත්නම් කියන්න මම වෙන වීඩියෝ එකකින් වෙනම හරි මේ ටික පෙන්වන්නම් ඔයගොල්ලන්ට මේ මෑන්වල් පැත්ත. මෙතන දැන් සුවර් පයිප් එකක් තමයි මේ ඔයගොල්ලන්ට කොළ පාටින් එන්නේ. හරිද? එතකොට මෙතනින් එන්නේ ඔයගොල්ලන්ට මේ ඔයාගේ වේස්ට් පයිප්. වේස්ට් වෝටර් කියන්නේ වොස් බේසින්, ෂවර් ඒ වගේ වේස්ට් අපේ නාලා ඉවත් කරන වතුර ඒ සියල්ල එන්නේ මේ පයිප් දිගේ. මෙතනින් එන්නේ ඔයාගේ WC වල වතුර ටික තමයි. එතකොට එයා අපි කෙලින්ම ඩිරෙක්ට් යනවා මෑන්වල් එකට ස්ටෝරේජ් එක. දැන් පේනවනේ. දැන් මම කලින් සඳහන් කරා අපි වේස්ට් එක ඩිරෙක්ට් දෙන්නේ නැහැ මෑන්වල් එකට. සුවර් එකත් එක්ක මික්ස් කරන්නේ නැහැ. මොකද ඒ ගඳ බැක්ටීරියා ඒ ඉන්න පොඩි පොඩි සත්තු මේක දිගේ එන්න පුළුවන්. මොකද ඒක හානිකරදායකයි ශරීරයට. ඒකින්ද අපි මේ ඒක හෙල්ත් එකට ඉෂුව එකක් වෙනින්ද අපි ඩිරෙක්ට් දෙන්නේ නැහැ. ගලි ට්‍රැප් කියලා අපි එකක් යූස් කරනවා. මේ ඒක හරහා තමයි දෙන්නේ. ඕගොල්ලෝ ගලි ට්‍රැප් එක පිළිබඳව වැඩි දුර විස්තර වුණා මට වෙනම කියනවා වෙනම ගේන්නම්. මොකද මේකේ ඔක්කොම සඳහන් කරොත් මට කාලය දැනුත් ලොකු වෙලාවක් යනවා මම හිතන්නේ. මේක විනාඩි 5න් 10න් කරන්න බෑ. ඉතින් මේ සින්දුවක් කියලා දානවා වගේ. ඉතින් හරියට කියන්නත් ඕන ඕගොල්ලන්ට. මම එච්චර අමාරු කරන එක පැහැදිලි නැත්නම් ඕගොල්ලන්ට මම කරපු මේ දේෙන් වැඩකුත් නැහැ.
අපහැදිලි තැන් තියෙනවා මට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඒවට නැවත කතා කරලා මේවට වීඩියෝ එකක් දාන්නම්. මේක. එතකොට දැන් මම පැහැදිලි කරා වගේ ෂූ එක ඩිරෙක්ට් යනවා. වේස්ට් එක GT එකක් ගලි ට්‍රැප් එකක් කරහා යනවා. ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒක වර්ල්ඩ් ඒක ලෝකෙම තියෙන සම්මතයක් අපි වෙනස් කරන්න නම් බෑ. ඊට පස්සේ කිචන් එකකුත් මම පෙන්නන්නම් ආපු. මම කලින් කිව්වේ කිචන් එක මොකද වෙන්නේ? මේ ඔයගොල්ලන්ට පේනෝනේ yellow කලර් එකෙන් කිචන් එක. එතෙන්දී අපිට අවශ්‍ය කරනවා ගී ස්ට්‍රැප් එකක්. ගී ස්ට්‍රැප් එක තමයි තියෙන්නේ. ගී ස්ට්‍රැප් එකට ඇවිල්ලා තමයි යන්නේ මෑනුවල් එකට. ඒතර මෙතන වට තුනම පේනවා. මෙතනින් වේස්ට් එකක් එනවා. මෙතනින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතනින් වේස්ට් එක එනවා. රයිට්. මෙතනින් වේස්ට් එක එනවා. ඊළඟට මෙතනින් කිචන් වේස්ට් එක එනවා. හරි. ඊළඟට මෙතනින් ෂුව එක එනවා. මේ තුනම කනෙක්ට් වෙනවා මේ මෑනුවල් එකට. හැබැයි කිචන් වේස්ට් එක කිචන් ගී ස්ට්‍රැප් එකක් කරහා එනවා. වේස්ට් එක GT එකක් ගල් ට්‍රැප් එකක් කරහා එනවා. ෂුව එක ඩිරෙක්ට් එනවා. එතෙන්ද මේ තුනම එකතු වෙලා තමයි මෑනුවල් ටු මෑනුවල් පයිප් එක යන්නේ. ඊට පැහැදිලිනේ. මෙහෙම ඇවිල්ලා මේ පයිප් ටික මෙහෙම මේ පැත්තෙන් ඇල කනෙක්ට් වෙනවා. 100 මේ තියෙන ස්ලොප් එකනේ 1 to 100 ස්ලොප් අපි තියලා මෙහෙම අරන් යනවා එක්ක STP එකට සුවර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට මේ එහෙම නැත්නම් ලිෆ්ටිං ස්ටේෂන් එකකට යනවා. ලිෆ්ටිං ස්ටේෂන් එකත් ගැනත් ඔයගොල්ලන්ට දැනුමක් නැත්නම් කියන්න මේ හැම එකම එක එක අයිටම්ස් ගැන මට දැන් 100%ක් ඕගොල්ලන්ට තේරුම් කරන්න ගියොත් බෑ. මම අද මේක ගත්තේ ඩ්‍රෝවින් එකක් කියවන විදිය පොඩි අදහසක් දෙන්නනේ. ඒකෙන්ද මේ එක එක සබ්ජෙක්ට් ගැන ඔයගොල්ලන්ට අවශ්‍ය නම් දන්නේ නැති අය අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම දන්න උපරිම මම සියල්ල දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි දන්න උපරිම දේ මේ ඕගොල්ලන්ට මම කියා දෙනවා ඉස්සරහට යන්න මේ ෆීල්ඩ් එකේ. ඕක තමයි සරලව ඩ්‍රෝවින් එක මම කිව්වේ. ඒ වගේම ඕගොල්ලන්ට මට අවශ්‍යයි පම්ප් රූම් එකක හැසිරීම කොහොමද? ඒක ඇතුලේ මොකක්ද වෙන සංසිද්ධිය කොහොමද ෆිල්ටර් වෙලා ඒක බිල්ඩිමට යන්නේ මොනවද ඒක ඇතුලේ තියෙන ඕන විශේෂ දේවල් ඒ කියන්නේ ක්ලෝරින් ජෙනරේටර් එතකොට ඕගොල්ලන්ගේ ෆිල්ටරේෂන් සිස්ටම් එතකොට ඒ සියල්ල හරිද සර්කියුලේෂන් සිස්ටම් ඒ සියල්ලම මේ එතකොට අල්ට්‍රා වයලට් ට්‍රීට්මන්ට් ඒ සේරම මට කියා දෙන්න ඕන. මම දැන් වෙලාවක් නැහැ ඇත්තටම මේ දන්න සියල්ල කියා දෙන්න මෙතන අමාරුයි. ලිෆ්ටිං ස්ටේෂන් කියන ඒවා ඕගොල්ලෝ මට වෙනම කමෙන්ට් කරන්න. මේ වගේ අවශ්‍ය කරන එක එක්කෙනා අවශ්‍ය කරන ඒවා දෙනම වෙනම එක එක්කෙනාට ඒවා දාන්න. රයිට්. එතකොට මේ ක්ලෝරින් ඩෝසින් සිස්ටම් මේ තියෙන්නේ. ක්ලෝරින් ඩෝසින් සිස්ටම් එකක් කොහොමද වැඩ කරන්නේ? ඇයි ඒක අවශ්‍ය? ඒ ඔක්කොම මම මේ ඕගොල්ලන්ට මේ තියෙන්නේ අපේ සෑම් ෆිල්ටර් එකක්. ඒක කොහොමද ක්‍රියා කරන්නේ? ඒ ඔක්කොම මම ඔයගොල්ලන්ට වෙනම පැහැදිලි කරලා දෙන වීඩියෝ එකකින්. හොඳයි එහෙමනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක හමු වෙනතුරු සිළුම දෙනාට සුබ දවසක් ආයුබෝවන්.